සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කර සියලුම දෙනාට අද මම කියලා දෙන්නේ ලූපර් පැඩ්ලොක් මැෂින් එකේ ලූපර් ටයිමින් එක. පැඩ්ලොක් මැෂින් එකේ ලූපර් ටයිමින් එක තමයි අද කියලා දෙන්න හදන්නේ. අපි මුලින්ම බලමු දැන් මැෂින් එකේ ලූපර් ටයිමින් එක කියන්න කලින් අපි මහලා බලමු නැහෙනවද මොකද කියලා මැෂින් එකේ ඉස්සෙල්ලාම. තියෙන්නේ දැන් මැහුවේ එක. ඒකට මෙන්න මැහිලා යනවා ආයෙ මැහෙන්නේ නැතු වෙනවා මැහිලා යනවා මැහෙන්නේ නැතු වෙනවා. හරි. අපි එහෙනම් බලමු කොහොමද මේකේ ටයිමින් එක තියන්නේ ලූපර් ටයිමින් එක තියන්නේ කොහොමද ලූපර් ටයිමින් එක හරියද කියලා ඉස්සෙල්ලා බලමු. බලවලා මේක ඉස්සෙල්ලා මම අයින් කරගන්නවා මූල් ටික කරලා. පොට් එකක් ගලවලා අයින් කරනවා. ගලවලා අයින් කරනවා. ඔක්කොම ගලවලා අයින් කරාට පස්සේ අපි දැන් බලනවා ටයිමින් එක හරියද ඕනද කියලා චෙක් කරලා මේ අපි දැන් බලමු ඉතින් ටයිමින් එක හරියද කියලා කොහොම මම කැලි ටික ගලවලා අයින් කරා බලමු ටයිමින් එක හරියද කියලා. අපි බලුවානේ මේක දුරෙන් කියනකොට අපි හතර යාලන් කිය අරගෙන උඩරක බුරුල් කරගන්නවා ඉස්සල්ලාම උඩරක බුරුල් කරගෙන මෙතන මේ තියෙන ෆ්ලැට් එකෙන් අපිට පුළුවන් ලූපර් එක අර ඉස්සරහට පස්සට ගන්න. අපි දැන් ලූපර් එක පොඩ්ඩක් ඉස්සරහට ගන්න. ඕනාට වැඩිය ගත්තොත් ලූපරේ මේ ඕනාට වැඩිය ගත්තොත් දැන් නීල් එකේ වදිනවා. නීල් එක තල්ලු කරගෙන තමයි යන්නේ වේග නැති වෙනවා. කියන එක වැරදි. ඒකට අපි තව පොඩ්ඩක් මේ යන්නේ අපේ හරියට දානවා.
දැන් ලූපර් එක මොන ගානට හරි දැන් නීල් එකේ වැඩි ගානටම තියෙනවා. ඊට පස්සේ අපි ලූපර් එකේ මෙතන තුනේ ලැන්චි අරගෙන මෙතන තුනේ ලැන්චි ගාන මෙතන ඇඩ්ජස්ට් කරගන්න. මෙතන තුනේ ලැන්චි තමයි මෙතන පාවිච්චි කරන්නේ. ඒකට මෙතන මිලි 3යි මෙතන මිලිෂන් එක මිලි 3ක් තියෙන්න ඕනේ. මිලි 3ට තමයි මෙතන ඇඩ්ජස්ට් වෙන්නේ. ඒකට එකක් හරි පිටු බහින කොටත් හරියටම හරියාකාරයටම බහිනවා. මම හිතා නැවත පොඩ්ඩක් චෙක් කරලා බලන්න මෙතන හරියද්දි ඒක මිලි 3ට තියෙනවා. හරියට මිලි 3ට තියෙනවා. දැන් මේක ලයින්ස් අරගෙන ලූපර් එක ටයිට් කරගන්න. ලූපර් එක වෙනස් වෙන්න නැති තමයි ටයිට් කරගන්න ඕනේ. හරි. එතකොට එතන ටයිමින් එක හරිය. ඒතකොට ගාඩ් එක. දැන් අපි ගාඩ් එක හදාගන්න ඕනේ. එතන 4 ලැන්කින් තියලා ඇවිල්ලා මේ හැරෙද්දි වීල් දෙකේ ගෑවෙනවා. ඒක මේ පේන්නේ නැති. නීල් දෙක තල්ලු කරගෙන යන්නෙත් නැහැ. නීල් දෙකේ ගානටම ගෑවෙනවා. ඒකත් විතර ටයිට් කරගන්න. තමයි අපි එන්න ලූපර් ටයිමින් එක තියාගත්තා. දැන් ආයි අපි ගලවපු කෑලි ටික පීඩොක් ටික ඔක්කොම නැවත ඒ විදිහටම හයික් කරගන්නවා. ආයි වෙනස් වෙනවා. බොඩි සූට් එක දාන්න. අපි මේ පීඩොක් මේ කළාද අපි ලේසියෙන් අපිට හරියටම ටයිමින් එක තියාගන්න පුළුවන්. අපිට හරියටම පේනවා ලූපර් එක නීල් එක ගාඩන් තියාගන්න හරියටම පේන ඉඳ තමයි මේ පීඩොක් ඔක්කොම ගලවලා ඔක්කොම මෙතන මේ ඒක සෙට් කරගන්න. හරි. එතකොට ඒක දාලා කරා. එතන මේක මේ අනුතුලින් තද කරනකොට ගානට ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. නීල් එක නැත්තම් ප්ලේට් එක උඩ වදිනවා. ප්ලේට් එක හරියට බැලන්ස් වෙන්නේ නැති වුණොත් එතන නීල් කැඩෙන්න පුළුවන්.
එහෙනම් අනිවාර්යයෙන් මේක එතන ඇඩ්ජස්ට් කරගෙනම තමයි අපි තද කරන්න ඕනේ. බලමු අපි ලූපර් ටයිමින් එක හරියද කියලා. බලමු ලූපර් ටයිමින් එක හරියද මොකද කියලා. ඔබට පේනවා ඇති දැන් ලූපර් ටයිමින් අපි දැන් බලමු පොයින්ට් එකක් කියලා. පොයින්ට් එකක් කියලා පොයින්ට් එකෙන් බලමු. ඔබට මේ කොහොමද පේනවා ඇති ස්ටික් වෙලා නැහැ. හරියටම ලූපර් ටයිමින් එක අපේ ගාඩ් එක ලූපර් ටයිමින් එක දීලා දෙනවා. ඔය විදිහට තමයි පැඩ්ලොක් GP මැෂින් එකේ ලූපර් ටයිමින් එක තියන්න. ඔබට ඕනම අවස්ථාවකදී ලූපර් ටයිමින් එක තියා ගන්නවා නම් ඔය ආකාරයට තියා ගන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි අද දින සහභාගී වුණාට. නැවත මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔබට සුබ දවසක්.